හෙලෝ කොහොමද කට්ටියට? ඉතින් අද අපි ඔයාලා කයන්න හදන්නේ උතුරු කොරියාවේ ආරම්භයේ තියෙන ලස්සන කැම්පස් එක. ඒ තමයි වවුනියා විශ්වවිද්‍යාලය. වවුනියා විශ්වවිද්‍යාලය පිහිටලා තියෙන්නේ වවුනියාව නගරයේ සිට මන්නාරම් පාරේ කිලෝමීටර් 10ක් පමණ මන්නාරම් පැත්තට වෙන්න. වවුනියා විශ්වවිද්‍යාලයේ ඉස්සෙල්ලා ආරම්භ වෙලා තියෙන්නේ යාපනය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් විදිහට. ඒ 1997. ඊට පස්සේ වසර 24කට පස්සේ ඒ කියන්නේ 2021 වර්ෂයේදී තමයි වවුනියා විශ්වවිද්‍යාලය ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් වෙන්නේ. ඒ විදිහට ස්වාධීන විශ්වවිද්‍යාලයක් බවට පත් වුණාම වවුනියාව මණ්ඩපය වවුනියාව විශ්වවිද්‍යාලය බවට පත් වෙනවා. වවුනියාව විශ්වවිද්‍යාලය ගත්තොත් වවුනියාව විශ්වවිද්‍යාලය අක්කර 195ක් පුරා විහිදලා තියෙනවා. ඒ අක්කර 195ට කැම්පස් එකේ ගොඩනැගිලි, එතකොට ක්‍රීඩා පිටිය, නේවාසිකාගාර ආදී බොහෝ දෑ අයිත් වෙනවා. අනිත් කැම්පස් වල නැති තවත් සුවිශේෂී අංගයක් වවුනියාව කැම්පස් එකේ තියෙනවා. ඒ තමයි කැම්පස් එකත් නේවාසිකාගාරය සහ ක්‍රීඩා පිටියත් වෙන් කරන වැව. ඔයාලට මන්නාරම් වවුනියාව පාරේ ඉදිරියට යනකොට කැම්පස් එකේ ප්‍රධාන දොරටුව පාස් කරලා ටික දුරක් ඉස්සරහට යනකොට මෙම වැව බලා ගන්න පුළුවන්. වවුනියාව කැම්පස් එකේ ප්‍රධාන ෆැකල්ටිස් 3ක් තියෙනවා. ඒවා තමයි Applied Science Faculty, Business Studies Faculty සහ Technology Faculty. මේ තියෙන කැම්පස් එකේ මේන්ටෙනන්ස් යුනිට් එක. ඒකෙන් තමයි කැම්පස් එක මෙච්චර ලස්සනට තියාගන්න උදව් කරන්නේ. මේකේ තව සුවිශේෂී දෙයක් වෙනවා. මේ තියෙන හරිතාගාරයේ තමයි කැම්පස් එකට අවශ්‍ය සියලුම ගස් එහෙම හදන්නේ. මේ තියෙන කැම්පස් එකේ පුස්තකාලය. මේ බිල්ඩින් එක ඇතුලේ ස්ටඩි ඒරියා හැමක් තියෙනවා.
මෙතනින් තමයි හොස්ටල් වලට සහ ග්‍රවුන්ඩ් එකට ඇතුල් වෙන්නේ. මේක තමයි අර කැම්පස් එකත් හොස්ටලුත් වෙන් කරන ලස්සන වැව. එහෙනම් අදට අපි අපේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ගිහිල්ලා එන්නම් හැමෝම පරිස්සමෙන් ඉන්න.